ආයිබෝවන්. ඉතින් අද දවසේ මේ වීඩියෝ එක බලන ඔබ මෙතනට ඇවිල්ලා ඉන්නේ ඔයාගේ ගෙදරට එහෙම නැත්නම් ඔයාගේ කුටුම්බයට ශක්තියක් වන්න අමතර ආදායමක් හොයාගන්න. ඉතින් කම්පැනි එකක් ගැන කියනවා නම් වසර 10ක් පැරණි අපේ මව් ශාඛාවෙන් ලබා දෙන තව අවස්ථාවක් තමයි මේ අද ඔයගලන්ට ලැබෙන්නේ. ඉතින් මේකෙදී ඔබට නායකත්වයේ ලක්ෂණ තිබෙනවා නම් අපි මේකෙදි කියනවා ලීඩර්ෂිප් එකක් ගන්න කැමති කෙනෙක් නම් ඔන්න අවස්ථාව තිබෙනවා ඔබට මේ බිස්නස් එකට එකතු වෙන්න. මොකද මේ ලීඩර්ෂිප් කියන්නේ? ඔබ දන්නවා ඕනෑම ව්‍යාපාරයක ඕනෑම කම්පැනි එකක ඔබලා දන්නවා හයිරාකි එක අපි කියනවා ව්‍යුහය, කම්පැනි ව්‍යුහය. ඒකෙදී කම්පැනි චාර්මන් ඉන්නවා නේද? ඩිරෙක්ටර්ස්ලා ඉන්නවා. ඊට පස්සේ සේල්ස් මැනේජර්ස්ලා, ෆයිනෑන්ස් මැනේජර්ස්ලා, ඊට යටින් සේල්ස් එක්සිකියුටිව්ස්ලා, සේල්ස් රෙප්ලා නේ අපි කියන්නේ සේල්ස් රෙප්ලා ඒ වගේ කට්ටිය ඉන්නවා. ඉතින් මේකෙදී ඔයා ලීඩර් කෙනෙක් විදියට ආවට පස්සේ කම්පැනියේ ඩිරෙක්ටර් බෝඩ් එකට පසුව ඔබ ලීඩර් කෙනෙක් විදිහට කම්පැනියට එකතු වෙනවා. අපි කිව්වොත් කම්පැනි ව්‍යුහය තුල ඔබ සේල්ස් මැනේජර් කෙනෙක් කියලා හිතන්න. ඔන්නවා සේල්ස් මැනේජර් කෙනෙක්. දැන් ඔයාගේ ඩියුටි එක තමයි සේල්ස් කරන එක. ඒකට අවශ්‍යයි සේල්ස් ටීම් එකක්. ඔයාලා දන්න ඉන්ෂුරන්ස් කම්පැනි එකක් ගත්තොත් නේද? එයාලා ඉන්ෂුරන්ස් විකුණන නම් අනිවාර්යෙන් සේල්ස් මැනේජර් කෙනෙක් හෝ টොප් ලීඩර් කෙනෙක් ඉන්නවා. එයාගේ යකින් තමයි මේ සේල්ස් ටීම් හැදෙන්නේ. ඉතින් මේකත් ඒ වගේම ඔපචුනිටි එකක්. ඔයා ලීඩර්ෂිප් එක ගන්නවා. ඔයාට සේල්ස් ටීම් එකක් හදලා ඒ තුලින් ඉන්කම් එකක් ගන්න අවස්ථාව තමයි අපි දැන් මේ ලබා දෙන්න යන්නේ. එතකොට මේ ප්‍රොඩක්ට් එක රෙෂ් කියලා හඳුන්වන රූපලාවන්‍ය නිෂ්පාදන පෙළ. ඉතින් ඔයගලන් දැන් මේ ලොග් වෙලා ඉන්න වෙබ්සයිට් එකේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඔයාට මම හිතන්නේ 30කට ආසන්න ප්‍රමාණයක්. ඉතින් විශේෂයෙන් අපි කතා කරොත් ඕනෑම කෙනෙක්ට අවශ්‍ය වෙන ෆේස් වොෂ් එක නේද? එතන ඉඳන් ස්කින් කෙයාර් රේන්ජ් එකම, හෙයාර් කෙයාර් රේන්ජ් එකම අපි සතුව තියෙනවා. ඉතින් මේකෙදි හැම ප්‍රොඩක්ට් එකක විස්තරයක්ම ඔයාලට වෙබ්සයිට් එකේ අදාළ ප්‍රොඩක්ට් එක ළඟට ගියාම එතන වීඩියෝ අයිකන් එකක් තියෙනවා. ඒ වීඩියෝ අයිකන් එක ක්ලික් කරාම ඒ ප්‍රොඩක්ට් එකේ විස්තර ආයතනය විසින් එකම විදිහට ඒ කියන්නේ හරි ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවාද, කොහොමද යූස් කරන්නේ, මේ හැම දෙයක්ම මේකේ සඳහන් වෙනවා. එතකොට ඔබට ලීඩර් කෙනෙක් විදිහට මේකට සම්බන්ධ වීමේදී කිසිදු මුදලක් අය වෙන්නේ නැහැ. ඔන්න විශේෂයෙන් මතක තියාගන්න ඕනේ ලංකාවේ බිස්නස් මොඩල් තියෙනවා මේ වගේම ඔයාට සල්ලි ගේන්න කියනවා. මේක එහෙම එකක් නැහැ. ඔයා ලීඩර් කෙනෙක් විදිහට සම්බන්ධ වුණා. ඔයාට මාසිකව කම්පැනි තියෙනවා. ලීඩර්ට ආරම්භයේදී ඔයා හැම මාසෙම රුපියල් 1500ක ඇනවුමක් ඔබට යූස් කරන්න හෝ ඔබට පුළුවන් වෙන කෙනෙකුට විකුණන්න. එතකොට ඔබට යූස් කරන්න ඕනේ නම් ඔබට මේ සිස්ටම් එකේ පැහැදිලිව ඔබට ගිණුමක් විවෘත වෙනවා. ඔයාගේ ඩීටේල්ස් දාන දෙයක් විවෘත වෙනවා. ඔයාට බඩු ටික ගෙනහල්ලා ඔයාගේ ගෙදර යූස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා දන්න කෙනෙක්ට ඩ්‍රොප් ෂිපින් ක්‍රමවේදය හරහා මේ භාණ්ඩ යවන්න පුළුවන්. ඉතින් ඔය දන්නවා ඩ්‍රොප් ෂිපින් කියන්නේ මොකක්ද? කම්පැනියක් තියෙනවා. තර්ඩ් පාර්ටි එකක් කම්පැනි බඩු සෙල් කරනවා. එයාට ලැබෙන ඕඩර් එක මේ කම්පැනි සිස්ටම් එකට දැම්මට පස්සේ කම්පැනි ඔබේ ඕඩර් එක කස්ටමර්ට යවනවා. ඔබ ඉන්න එක තැනක කම්පැනිය තියෙනවා, කස්ටමර් ඉන්නවා. එතකොට මේකදී කස්ටමර්ට බඩු ගිහිල්ලා අදාළ පේමන්ට්ස් කම්පැනි ලැබුණාට පස්සේ අප ආයතනය එහෙම නැත්නම් රෙෂ් නැචරල් කියන ප්‍රොඩක්ට් එක හිමි ආයතනය bigmart.lk කියන ආයතනය ඔබට සෑම මාසෙකම 20 හෝ ඊට කලින් ඔබගේ ලාභ මුදල් බැර කිරීම සිදු වෙනවා. එතකොට ඔබ නායකයෙක් විදිහට ඔබට මාසිකව රුපියල් 1500ක භාණ්ඩ ගැනීම හෝ භාණ්ඩ විකිණීම තියෙනවා. ඉන් පසුව තමයි ඔයාට ඔයාගේ ජීවිතයේ ටර්නින් පොයින්ට් එක ලැබෙන්නේ. ඔන්න ලීඩර් කෙනෙක් විදිහට වැඩ කරන්න කැමති වුණා ඔබට අවස්ථාව තියෙනවා. දැන් ඔයාගේ ජීවිතේ ඔයාට තියෙන ප්‍රශ්න වලට උත්තර හොයන්න මේ සිස්ටම් එකෙන් අවස්ථාව තිබෙනවා. කොහොමද ඔයා මේකේ උත්තර හොයන්නේ? right. ඔබ මාසෙට රුපියල් 1500ක භාණ්ඩ මිලදී ගන්නවා. සරලයි. ඔයා යූස් කරනවට ෆේස් වොෂ් එකක් ඕනේ, ෂැම්පූ එකක් ඕනේ, කන්ඩිෂනර් එකක් ඕනේ නේද?
රුපියල් 1500ට අපි හැමෝටම ගෙදරට අවශ්‍ය ලස්සන වෙන්න අවශ්‍ය රූපලාවන්‍ය බට් ටික ගන්නවා. අපි මේ අවම ටාගට් එක තමයි ඔය කියන්නේ. ඉතාමත් සරල ටාගට් එකක් ඕනම කෙනෙක්ට කරන්න පුළුවන්. ඒතර මේකෙදී ඔබ වගේම බිස්නස් එක කරන්න කැමති, ඔබ වගේම ලස්සනට ඉන්න කැමති, ඔබ වගේම මාසෙට 1500ක අවම ටාගට් එකක් දාන්න කැමති, ඔයාට පුළුවන් ඔයාගේ යහළු යෙහෙලියන් ඔයාගේ ක්ලයන්ට්ස්ලා විදිහට අර සේල්ස් මැනේජර්, සේල්ස් එක්සිකියුටිව් ලා හැදුවා වගේ ලීඩ් මොකද කරන්නේ? තව ලීඩර්ස්ලා හදනවා. අපි මේකට කියනවා කම්පැනි ඔයාට ඔන්ලයින් ෂොප් එකක් දෙනවා. උදාහරණයක් විදිහට මම සම්මත වුණාට පස්සේ මගේ ගාල්ලේ ඉන්නවා ගයාන් කියලා යාළුවෙක්. මම ගයාන්ට කතා කරලා කියනවා ගයාන් මාසෙට රුපියල් 1500ක බඩු ගන්න තියෙනවා. කැමතිද ඔන්ලයින් ෂොප් එකක් ගන්න? මොනවාද තියෙන්නේ කියලා ප්‍රොඩක්ට්ස් ගැන කියනවා. ගයාන් කැමති වෙනවා. ඊට පස්සේ වාගේ තව යාළුවෙක් ඉන්නවා මාතර. අපි හිතමු කුමාර කියලා. ඔය කුමාරට කියනවා මෙන්න මේ වගේ බිස්නස් එකක් මම කරනවා මාසෙට රුපියල් 1500ක බඩු ගන්න තියෙන්නේ. බඩු ටිකක් කුරියර් එකේ ගෙදරට මෙනවා. බඩු ටික ආවට පස්සේ තමයි ඔයාට ගෙවීම් කරන්න තියෙන්නේ කියලා ඔයාට කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරන්නත් පුළුවන්. කුමාරත් කියනවා හරි මටත් දෙන්න ඔන්ලයින් ෂොප් එකක් කියලා. ඔන්න කුමාරත් එකතු වෙනවා. අපි නුවරිනුත් හිතනවා අපි හිතමු නුවරින් එකතු වෙනවා කවුරුහරි ගෑනු ළමෙක්. එයාත් කැමතියි මේ ඔන්ලයින් ෂොප් එක ගන්න. එතකොට මෙතන ඔන්ලයින් ෂොප් එක කියන්නේ පුද්ගලයෙක්. කවුරු හරි පුද්ගලයෙක්. එයා ඔන්ලයින් ෂොප් එක යාගේ නමට ගන්නවා. එතකොට මේ තුන් දෙනා අපි හිතමු ඔයා දීපු ඔන්ලයින් ෂොප් තුන මාසෙට රුපියල් 10000ක සේල් එකක් කරනවා කියලා. අපි හිතනවා ගයාන් කරන රුපියල් 5000ක සේල් එකක් නේද? කුමාර කරන රුපියල් 7000ක සේල් එකක්. නුවරින් ඉන්න ගෑල් ළමයා කරනවා නේද? තව සේල් එකක්. ඔය සේල් එකෙන් එහෙම නැත්නම් අපි කියන ලෙවල් 2 ඔන්ලයින් ෂොප් වලින් වෙන සේල් එකෙන් ඔයාට 10% ලාභශේෂයක් කම්පැනි එක ඔයාට ගෙවනවා. right? එතකොට ඔබට තියෙන සරල දෙයක් කරන්න මාසෙට ඔබට අවශ්‍ය ටාගට් එක achieve කරනවා. ඔයාට ඉන්පසුව ඔයා වගේම බිස්නස් එක කරන්න පුළුවන්. ශක්තිය, ආසාව, කැකෑරෙන අවශ්‍යතාවය තියෙන ඔයාගේ ටීම් ලීඩර්ස්ලා ටිකක් හදාගන්න එක තමයි ඔයාට කරන්න තියෙන්නේ. එතකොට මේ ආකාරයෙන් කම්පැනි එක ඔන්ලයින් ෂොප්ස් ඕන තරම් මේක ඇතුළට ඔයාට දාන්න අවස්ථාව දීලා තියෙනවා. එතකොට ඔබේ රිජු අයටත් අවස්ථාව තිබෙනවා ඔබ වාගේම ඔන්ලයින් ෂොප්ස් දාන්න. එතකොට කම්පැනි මේ දීලා තියෙනවා වගේ පළමු පෙළ එහෙම නැත්නම් level 2 කියන ඔන්ලයින් ෂොප්ස් වලින් ඔබට 10%කුත් level 3 කියන්නේ ඔබ සම්බන්ධ කරපු ඔන්ලයින් ෂොප්ස් අයට අවස්ථාව තිබෙනවා තව ඔන්ලයින් ෂොප්ස් ඕන තරම් දාන්න. ඒ ඔන්ලයින් ෂොප්ස් level 3 වලින් ඔබට 5%කුත් level 4 ඔන්ලයින් ෂොප්ස් වලින් 5%කුත් ඒකම level 5 සිට 8 දක්වා කොහොම ඔන්ලයින් ෂොප්ස් එයිද කියලා අපි දන්නේ නැහැ. 2.5කුත් කම්පැනි එක ලාභ ප්‍රතිශතයක් විදිහට දෙනවා. එතකොට මෙතන විශේෂත්වය තමයි කම්පැනි එක 50% ඔන්න ඔයගලන්ට බෙදා ගන්න. එහෙම නැත්නම් කම්පැනි කියනවා අපි සේල්ස් ටීම් හැන්ඩල් කරන්නේ නැහැ. ඔයාලා තමයි අපේ සේල්ස් ටීම් එක. අපි කම්පැනියෙන් මිනිස්සු අරගෙන සැලරිස් දෙන්නේ නැහැ. ඔයාලා තමයි ඒක කරන්න ඕනේ. අපි මිනිස්සුන්ට ETF ගෙවන්නේ නැහැ. ඒක ඔයාලම තමයි කරගන්න. එතකොට බලන්න අපි පීඩනයක් දරා ගන්න නැතුව විශේෂයෙන් මම ආසයි නිදහසේ ඉන්න. ඒක නිසා මේ ඔපචුනිටි එක හදලා තියෙන්නේ. ඒත් මම ආස නැහැ පීඩනයක් ගන්න හෝ තව කෙනෙක්ට දෙන්න. ඒ නිසා ඔන්න රිලැක්ස් විදිහට වට මේ බිස්නස් එක කරන්න පුළුවන් හොඳ අවස්ථාවක් තමයි හදලා තියෙන්නේ. එතකොට ඔබ හිතන්න 50% කම්පැනියෙන් දෙන්නේ කොහොමද? කම්පැනිය වැටෙනවද කියලා මොලේ? නෑ, වැටෙන්නේ නෑ. හේතුව ඔබ සේල්ස් ටීම් එකක් හදන හැන්ඩල් කරන කම්පැනියක් නම් ඔබට සැලරිස් ගෙවන්න ඕනේ, ETF ගෙවන්න ඕනේ, බෝනස් ගෙවන්න ඕනේ, තව නේ සැලරි ඇඩ්වාන්ස් ගෙවන්න ඕනේ, විදුලිය ගොඩක් දේවල්. දැන් අපිට තියෙන්නේ අපේ කම්පැනි එකේ ප්‍රොඩක්ට් එක මැනුෆැක්චර් වෙලා ආවට පස්සේ පැකිංగ్ සහ අනිත් accounts ටික බලන එක විතරයි. ඒක කම්පැනි එක කවදාකවත් වැටෙන්නේ නැහැ. 50% දුන්නා කියලා කම්පැනි එක කොහෙවත් ලොස් වෙන්නේ නැහැ. ඔබට බය නැතුව ස්ථීරව වාගේ ජීවිතේ
හිතන්නේ නැති සැදෑ කාලේ ඔයා අද මහන්සි වුණොත් ඔයාගේ කන්ටැක්ට්ස් ටික යූස් කරලා ඔයා හදලා ක්ලයන්ට් බේස් එකෙන් ඔයාගේ ජීවිතේ හිතන්නේ නැති ඔයා අවසාන කාලේ අපේ ජීවිතේ අවුරුදු 50 55 පෙන්නට පස්සේ ඔයාට ගෙදර වැඩ කරන්න ඕනේ කාලේ වැඩ කරලා අර හාන්ස් වෙන්න ඕනේ කාලේ වැඩ කරන්නේ නැතුව ඔයාට ඉන්කම් එක ගන්න පුළුවන් සිස්ටම් එක තමයි මේකේ තියෙන්නේ. ඒතර ඔබ නොමිලේ ලියාපදිංචි වීමක් වෙනවා. ඔබ ලියාපදිංචි වෙලා ඔබගේ ඇනෝම දැම්මට පස්සේ ඔබට අනිත් අය එහෙම නැත්නම් අනිත් shops online shops සම්බන්ධ කිරීමේ අවස්ථාව තිබෙනවා. මේ සිස්ටම් එකේ පැහැදිලිව තියෙනවා. ඔබ සම්බන්ධ කරන අයගේ නම් කොහොමද වෙන්නේ කියන එක පෙන්නනවා. ඔවුන් කරපු අලවිය මේ සිස්ටම් එකේ පෙන්නනවා. එතකොට මේ ඕඩර්ස් ගියාට පස්සේ ඔයාගේ ආදායම මේකේ පෙන්නනවා. ඉතින් ඔබ සරල දෙයක් කරන්න කැමති. ඔයාට තියෙන කන්ටැක්ට්ස් ටික යූස් කරලා ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න කැමති කෙනෙක් නම් ඔන්න අවස්ථාව තිබෙනවා. ඒ නිසා අපි මතක තියාගන්න ඕනේ එකම දේ මේ බිස්නස් එක ඇතුලේ ඔබට ලැබෙන මේ 150 ඇතුළත ඔබට හැකි ආකාරයෙන් මේ ප්‍රොඩක්ට් එක ඔයාගේ ක්ලයන්ට් බේස් එකට අරන් ගිහිල්ලා ඔයා ඇඩ්වර්ටයිසින් කරලා ඔයා TikTok එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ Facebook එකේ ස්ටේටස් එකක් දාලා ඔයා දන්න යාළුවෝ කරා මේ බිස්නස් එක කරන්න. ඒ නිසා ඔබ මේ වෙනකොට සමහර වෙලාවට ඉගෙන ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔබට ලොකු දැනීමක් නැතුව ඇති ජීවිතේ ඔයාට ඉස්සරහට සල්ලි ඕන කියන එක. නමුත් යුරෝපා රටවල් වල දුවා දරුවෝ අවුරුදු 16 15 ඉඳන් earn කරන්න පටන් ගන්නවා. ඒ නිසා ඔබ අවුරුදු 18ට අඩු කෙනෙක් නම් ඔන්න ඔයාටත් පුළුවන් ස්කූල් යන ගමන් ඔයාට අවශ්‍ය නම් ඔයාගේ ගෙදරට අවශ්‍ය මේ නිෂ්පාදන ලබාගෙන මාසික ඉලක්කයේ ටාගට් එක කවර් කරගෙන ඔයාට මේක එන්ජොයි කරන්න. ඒ වගේම අවුරුදු 18ට වැඩි 40ට අඩු කෙනෙක් නම් ඔයාගේ ජීවිතේ ඔයා තීරණ ගන්න ඕනේ හරිම කාලේ තමයි ඔයා ඉන්නේ. ඒ නිසා මේ වයස නැති කරගන්න එපා. ඔබ එක එක බිස්නස් වලට ගිහිල්ලා නොදකින දේවල් පස්සේ ගිහිල්ලා සල්ලි නැහත්ති කරගන්න එපා. ඔයා විශ්වාස කරන්න ඕනේ මේ සිස්ටම් එක පමණයි. ඔයා විශ්වාස කරන්න ඕනේ කම්පැනි එක පමණයි. ඔයා විශ්වාස කරන්න ඕනේ දේශීය ආයතනය පමණයි. ඔබ වෙනස් වෙන්න කැමති කෙනෙක් නම් මේ අවුරුදු 18යි 40යි අතර කෙනෙක් නම් ඔන්න අවස්ථාව තිබෙනවා. ඔයාගේ ජීවිතේ වැදගත්ම අවධියේදී වැදගත්ම කම්පැනියක් එක්ක එකතු වෙන්න. එතකොට මේ රෙෂ් කියන ප්‍රොඩක්ට් එක සර්ටිෆයිඩ් ප්‍රොඩක්ට් එකක්. ලංකාවේ තත්ත්ව සහතික ඇතුළත අපි කියන්නේ GMP good manufacturing process. ඒ කියන්නේ ප්‍රොඩක්ට් එක හදලා තියෙන්නේ හරි ක්‍රමවේදයට කියලා third party audit එකකින් කියනවා. කවුද මේක කියන්නේ? SLSI ආයතනය විසින් අපිට ලබා දීලා තියෙනවා මේ GMP සහතිකය. ඉතින් ඔයගලන් ප්‍රොඩක්ට්ස් වල ඉස්සරහට බලා ගන්න පුළුවන් GMP SLI certified කියලා මේකෙන් මත ලේබල් එකෙන් print වෙලා එනවා. ඉතින් ඔබට බය නැතුව use කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකකුත් ලැබිලා තියෙනවා. ඔබට වෙලාවට ඉන්කම් උත් ලැබෙනවා. ඉතින් මේ වෙනකොට මම හිතන්නේ විශාල ප්‍රමාණයක් අපිත් එක්ක එකතු වෙනවා. ඉතින් අපි දවසින් දවස ඉදිරියට යන කම්පැනියක් opportunity එක ගන්නවද නැත්ද කියන එක ඔබ අද decide කරන්න ඕනේ. මොකද ඔයා අද දවසේ මේ තීරණය ගත්තේ නැත්නම් තව වසර කිහිපයක් යනකොට ඔබේ මෙයාළුවෙක් ඔබට මේ බිස්නස් එක ගැන කියද්දි මට එදා කරා නම් කියලා හිතෙන ආකල්ප එන්න පුළුවන්. මම ආරාධනා කරනවා හැමෝටම හරි විදියට ඉගෙන ගන්න. ප්‍රොඩක්ට්ස් සම්බන්ධව ඔබ දන්නේ නැත්නම් අන්න වෙබ්සයිට් එකේම ප්‍රොඩක්ට් එක ළඟ තියෙනවා හරි දේ හරි විදියට එක්ස්ප්ලেইন කරනවා. ඒක බලන්න. ඒ අනුව ඔබට අවස්ථාව තිබෙන මේ සිස්ටම් එකේ මේ අදාළ ලෙවල්ස් 8 ඇතුළත තියෙන ඕනෑම shops එකකින් ඉන්කම් එකක් ගන්න. ඒ විතරක් නෙමෙයි ලංකාවේ ප්‍රථම වතාවට මේ වගේ සිස්ටම් එකක් කරා ඔයාට ඔන්න ළඟම කඩේට දාගන්න මිනි පැක් රේන්ජ් එකකුත් දෙනවා. කුඩා පැක්ස් පොඩි ප්‍රමාණයේ. ඔබ හිතන්න ඔයා දෙන ගාල්ලේ ඔන්ලයින් shop එකෙන් මාසෙට කෑලි 10000ක් විතර විකුණනොත් ඔයාට ඉන්කම් එකක් ලැබෙනවා. ඔයා දාන නුවර ඒ ගෑනු ළමයා එහෙන් ලක්ෂ 10ක සේල් එකක් කරොත් ඔයාට ඒ නුවර ළමයා වැඩි වැඩියෙන් සේල්ස් කරොත්
ඔයාටත් ඉන්කම් එකක් එනවා. ඉස්සර අපි කරන කාලේ ජොබ් කරන කාලේ මිනිස්සු කකුලෙන් අදිනවා. ඔයාට ජොබ් එකක් කරන්න දෙන්නේ නැහැ. දැන් ඔයාට බෑ කකුලෙන් අදින්න. මොකද ඔයා ගේන ඔන්ලයින් ෂොප් එකට සපෝට් කරොත් විතරයි ඔයාගේ ඉන්කම් එක රැඳෙන්නේ. හිතන්න ඔයා ගේන ක්ලයන්ට් කෙනෙක් එහෙම නැත්නම් ඔයා දෙන ඔන්ලයින් ෂොප් එක හෙට පටවනවා කියලා පිටරටට අපේ කොෆි ස්ක්‍රබ් එකක් ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් එක සිතුවිල්ලක. ඒ නිසා හිතන විදිය වෙනස් කරන්න එකතු වෙන්න ඔයාට කරන්න ලොකු දෙයක් නැහැ. එහෙනම් අපි ප්‍රොඩක්ට්ස් සම්බන්ධව ඔබට දැනගැනීමට අවශ්‍ය නම් ප්‍රොඩක්ට්ස් වලට යන්න. එතන තියෙනවා වීඩියෝ විස්තර. ඔයාට ප්‍රොඩක්ට් එකෙන් ප්‍රොඩක්ට් එකට විස්තර බලා ගන්න පුළුවන්. එහෙනම් ජය වේවා, ජයෙන් වේවා. ඔයා අර මම කිව්වේ වයසේ රේන්ජ් එකේ ඉන්න කෙනෙක් නම් විශේෂයෙන් අවුරුදු 18යි 40 කෙනෙක් නම් ඔයාගේ ජීවිතේ වැදගත්ම කාලේ කසාද බැඳලා ගෙවල් හදලා වාහන ගන්න සැලසුම් කරන කාලේ කෙනෙක් නම් ඔන්න එකතු වෙන්න. ඒ වගේම අවුරුදු 40ට වැඩි 60ත් අතර අය කෙනෙක් නම් ඔයා දැන් මැචුවර්ඩ්. ඔයාගේ ජීවිතේ ඔයා දන්නවා කරන්න ඕනේ හරිම දේ මොකක්ද කියලා. ඔයාට කන්ටැක්ට්ස් හැදිලා තියෙනවා. මේ කන්ටැක්ට්ස් වලින් හරි දෙයක් කරන්න ප්‍රයෝජන ගන්න. එහෙනම් අපි ආරාධනා කරනවා හැමෝටම ඒ වගේම අවුරුදු 60ට වැඩි ඔබ අවුරුදු ගාණක් කඹුරුලා නේද කම්පැනිස් වලට ගිහිල්ලා අවසාන කාලේ සුපර් මාකට් එකක සිකියුරිටි ජොබ් එකක් ගන්න ඕනේ නැහැ. එකතු වෙන්න. ඔයාගේ කණ්ඩායමට කතා කරන්න. ඔයාට ඉන්න පුළුවන් විශ්‍රාම ගිය යාළුවෝ කතා කරන්න. ගෙදරට අවශ්‍ය ප්‍රොඩක්ට්ස් ටික අරගෙන ඉන්කම් එකක් ජෙනරේට් කරන ලංකාවේ සිස්ටම් එකක් එක්ක එකතු වෙන්න කියන ආරාධනය කරනවා. එහෙනම් හැමෝටම ජය වේවා. අපි ඊගාව වීඩියෝස් මේ ආකාරයෙන්ම සයිට් එකේ අප්ලෝඩ් කරනවා. එහෙනම් ජය වේවා.